දවසක් උනත් පපුව තීරිලා ඔක්කොම තුවා වෙලා තියෙන්නේ. Good morning. අපි දැන් අපි ඊළඟ දවස අපිට හැමදාම හවසට සීය නැති වෙලා උදේට සීය නා වගේ වැඩක් කරන හැමදාම හවසට vlog එක මේ ඉවර කරන්න බැරි වෙනවා. ඊයේත් අපි හැමම හවස වෙලා මේ රූම් එකට චෙක් ඉන් වෙලා ඊට පස්සේ මේගොල්ලන්ගේ නන්දනේ පොඩි නන්දනේ විතර ගියා යාලා මාතරේ ඉන්නේ. එහෙට ගිහිල්ලා හැමම රෑ ආවා. ඉතින් අපිට මේ vlog එක කන්ටිනියු කරගන්න බැරි වුණා. අදවත් බලමු සම්පූර්ණයෙන් දවසම vlog කරන්න. දැන් අපි දැන් දවල් 12ට ළඟයිනේ. 11:20යි වෙලාව. අපි දැන් මුලින්ම කමුද? මුලින්ම breakfast and lunch. brunch එක අරගෙන ඊට පස්සේ අපි යනවා coconut tree hills. ඊට පස්සේ පොල් හේන beach එකට යන්න ආසාවක් තියෙනවා. බලමු කොහොමද අද වෙන්නේ කියලා. කිසිම අර planning එකක් නැහැ. ඔහේ ඉතින් යනවා. බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් coconut tree hills ගාව ඉන්නේ. එතනින් යන්න. එතන අර කලින් මේ කණු ගහලා සීන් එක කියන්නේ ඒක අයින් කළා. මුහුද ලස්සන. මෙතන නාන්න පුළුවන් සුදු. අර TikTok ජනකායක් ඉන්නවා. දැන් coconut tree hills වල ඉන්නේ. මාරම ලස්සනයි. අද ටිකක් සෙනග ඉන්නවානේ. ඊට ගනිසා වෙන්නේ නැති අද ටිකක් සෙනග ඉන්නවා. දැන් මේ පල්ලෙකටම ආවා. දැන් ටිකක් වෙලා ඉඳලා ආයි යනවා. ආරම සනීපයි මාරම ලස්සනයි. ආයි අපිට යන්න දුකයි. පොඩි පොඩි කප්පුට්ටුයි. ආනේ අත ලොකු කප්පුට්ටෙක් ඉන්නවා.
ජංගල් බීච් යන හදන්නේ. අපි දැන් වාහනේ නවත්තලා ඇඳුනුත් අරගෙන අපි රායව ගත්තා ගෙනියන්න. එතෙන්ට ඊට පස්සේ කොහොම වෙයිද දන්නේ. බැරි වුණොත් ආයව ගිහිල්ලා වාහනෙන් දාන්න වෙනවා. දැන් අපි පයින් පල්ලෙහාට යන ගමන් කැලේ මෙති. මම ජංගල් බීච් මේ එන්නේ අවුරුදු 5කට පස්සේ. අන්තිමට ආවේ මම 2019 හරි 2018 වගේ. Hai em. එන්නේ. අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුණා. චූටි බලබටව දෙන්නෙක් මේ ඒ රෂියන් ලේඩි කෙනෙක්. එයා මෙහෙ ඉන්න දෙන්නෙක් හදනවා. මේ එයාගේ එක්කෙනෙක් නම් බුරනවා. අනිත් එක්කෙනා නම් අවුලන්නේ නැහැ. අනිත් එකනා හරි කියුට්. එයා හැමෝගෙම ෆේවරිට් වගේ ඉන්නේ එයා. මෙතෙන්ට ඇවිල්ලා චුට්ටක් බිරුව රායට රාය පොඩක් අද කාම් එයා බුරන්නේ කරන්නේ නැහැ පාදුවේ හිටියා. ඊටසේ ගියා. ඒ ලේඩිත් ඇවිල්ලා අපිට ගොඩක් වෙලා කතා කරගෙන හිටියා. බානු ගණන් මුහුදට ගියා. මං තව චුට්ටක් කවුව බහිනකන් ඉඳලාම යනවා කියලා හිතුවේ. Raya. Raya? Ito na tayo. Omi no omi. Muda mara sarai. ලංකාවේ කුණු දාලා යනවා. ෆොරිනර්ස්ලා ඉල්ලව සුද්ධ කරලා. ලංකාවට ගිහලා manusia komik. Kilo kiyat din ako no? Ha? Inari pa ka kare kato ko. Pwede api me dapo kuno tama ne? Hindi me? Kata mo. කොහෙන්ද තියන්නේ? වා දාන්න. රාය. වත් කුණු ගොඩක්. ඔය ටික දැම්ම සුදු අර කට්ටිය කොහෙන් හරි අන්න අර අතනින්ද කොහෙද? අර තියෙන අර බෑග් එකතු කරලා. මෙතේ සුද්දගේ මැහුණා. අපි දැන් මේ කුණු කොච්චර හිටද? මේ ෆෝර් බෑග් අර අතන තියෙන ෆෝර් බෑග් එක අපි අහින්දා. මේ දැන් ටිකක් ඇවිල්ලා ඔම්ම මාව ලොකු රැල්ලකට මේ හීරිලා ඉස්සරහටම ආව මේ උණවර්ණ බීච් එකේ ඉස්සරහා තියෙන තනිකරම මේ කැඩිලාපු කොරල් පාර. මගේ මේ හොම්බත් ඇදුන කකුලුත් හීරිලා ඔක්කොම තුවාල වෙලා තියෙන්නේ. ඒ ආපු පාර. අපි දැන් ටිකක් මෙහෙම ඉඳලා ආයි බීච් එකට ගිහිල්ලා. අද අපි උණවට නවතිනව නේද? අද අපි උණවට නවතිනවා. රායා. රායා. හයි. හයි කිය. ගලිනාලා. ගලිනාලා ඉන්නේ ආවි ඊයේ නෑවුවනේ අපි. ඊයේ නෑව දැන් ආවේ ගලිනාලා ඉන්නේ. ඔක්කොම වැලි. අපි රැට උණවන්නර බෙරහැර බලනවාද? පෙරහැරත් බලලා ඊට පස්සේ කොයි හරි රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා පොඩ්ඩක් චිල් වෙලා හෙටද ගෙදර යන්න නේද? හෙට රෑ බලමු. බලමු අපිට තව යන්න තියෙන්නේ ගාල්ල විතරයිනේ. අපි දැන් උණවටුනේ ජංගල් බීච් එකෙන් නාලා කොය අපි දැන් ඉන්න තැනක් හොයාගෙන යනවා. මේ අපි මේක ඊයේ ගත්තේ මොනවාද පැණි රහසිය වල නිකන් දියගල වගේ මාර රහයි මාර රහයි. මං ඊයේ ඉඳන් ඒක ඉන්න තව එකක් හම්බුණා තායි කඩෙන් ගන්න. අරන් දෙන්න. රායා
හායි අපි දැන් උනාටන බීච් නේ අපි අන්තිමේ ගියේ උනාටන බීච් ගිහිල්ලා හැමම මේ නවතින තැනට ආවා හොටෙල් එකක පොඩි රූම් එකක් ගත්තා අපිට ඒ රූම් එක හොයාගන්න පැයක් එකමාරක් දෙකක් ගියා මේ මෙහි ඔක්කොම හොටෙල්ස් ගෙස්ට් හවුස් රූම්ස් ඔක්කොම ලෝකල්ස්ලාට දෙන්නේ නැහැ ඒගොල්ලෝ ඔක්කොම ෆොරිනර්ස්ලාට දෙන්න තියාගෙන ඉන්නවා අපි ආවම ලෝකල්ස්ලාට දෙන්නේ නැහැ ලෝකල්ස්ලාට දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ ඊට පස්සේ කොහමරි අන්තිමට එකක් කොහමරි හම්බුණා ඊට පස්සේ ඒකට නවතින්න ආවා මෙහෙ මේ වැල්ල දේවාලේ මේ අද ඔය ෆෙස්ටිවල් එකක් වගේ එහෙම තියෙනවා ඒ නිසා ඒ පාරවල් එහෙම සරසලා ඔයගොල්ලන්ට පේනවත් නැහැ පාරවල් එහෙම කොහොම මේ විදිහට සරසලා තියෙනවා උනාටුන බීච් එකට යන පාරේ තනිකරම මේ මාකට් එහෙම දාලා තියෙනවා මේ පොඩි ෆෙස්ටිවල් එකක් වගේ ඒගොල්ලන්ගේ අන්තිමටම පෙරහැරක් තියනවලු 23ද කොහෙද සතියක් විතර 27ද 27 ඒ කියන්නේ සතියක්ම ෆෙස්ටිවල් එක තියලා ඉවර වෙලා ඊට පස්සේ ඒක එන්ඩ් කරන්නේ මං හිතන්නේ පෙරහැරකින් අපි මේ මාකට් එකට ගියේ නැහැ ගොඩාක් සෙනග මේ හරි මාරම ට්‍රැෆික් යන්න අමාරුයි දැන් අපි ඒන්ජල් බීච් යන්න කියලා තමයි පිටත් වෙන්නේ අපි රායව කාමරේ තිබ්බා ඔයාටත් හරි මහන්සි ඕන මතකද අර වගේ ටී-ෂර්ට් එක තිබ්බට නිල් පාට එක අපි ගත්තේ මේ කොහෙද ටර්ටල් බීච් එකනේ කලින් පාර අපි ටර්ටල් බීච් ආව මේක ගත්තේ මේ අපි දැන් ඒන්ජල් බීච් යනවා ගිහිල්ලා පොඩ්ඩක් චිල් වෙලා මොනාරි රැට කාලා චුට්ටක් බීලා එහෙම තමයි බැලුවේ එහෙනම් බලමු කොහමද රෑ අද හැපෙනින් කියලා හිතනවා අද සන්ඩේ නිසා බලමුනේ ඔව් බලමු මෙතෙන් තමයි ෆොටෝ ගන්න කට්ටිය ඒන්ජල් බීච් එකෙන් ඩිනර් ගත්තා. වැඩි ක්‍රවුඩ් එකක් නැහැ මේ හැපෙනින් නැහැ. ටිකක් බෝරින්. මේ අද සන්ඩේ නිසාද අනේ මම මොකද කියලා හිතාගන්නේ. අපි ඉතින් දැන් ගෙදර යනවා. ගෙදර නෙමෙයි අපි නැවතිලා ඉන්න තැනට යනවා. යන ගමන් අතට යන්න ෆෙස්ටිවල් එක. අනේ බලමු ඉතින් යන්න.
නියර මුළු ගමන් මගයි මේ අයුරින් නැද දෙන්නේ අති සුන්දර පින්බර මළුවට අද දිනෙත් වෙන්න